මිත්‍රවරුනි අයිබෝන් ඔන්න ඉතින් ඔයාලා බලන්න ඕන ඔයාලා ආස කරන තවත් ලස්සන වීඩියෝ එකක් තමයි මේ ගෙනාවේ. ඔයාලා කවදාවත් දැක්කේ නැති ෆොටෝ කියලා මම විශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ ෆොටෝ වලට හානියක් වෙන්නේ නැති වෙන්න මම AI වලින් ජෙනරේට් කරලාත් බැලුවා. මාර ලස්සනයි. අතීත කාමය. එහෙම නැත්නම් අතීතයට තියෙන ආශාව කියලා කියන්නේත් හරි අමුතු හැඟීමක්. වර්තමානයේ ජීවත් වෙන ඔයාලට හිතා ගන්න පුළුවන්ද ඉස්සර මොන වගේ ජීවන රටාවක්ද ලංකාවේ තිබ්බේ කියලා? මේ ඉන්නේ 1970 ගණන් වල කාන්තාවක් වතුරට බහිනවා. අමුතු ගතියක් තියෙනවා. ස්කිප් කරන්න නැතුව ඉස්සරහටම යන්න. මේ වීඩියෝ එක ඔයාලගේ සාමාන්‍ය දැනුමටත් ගොඩක් වැදගත් වෙනවා. ඔන්න 1970 කොළඹ. මේ shopping යන්නේ අම්මයි දුවයි වගේ. පොඩ්ඩක් ඇනිමේට් කරලාත් බලමුද? ලස්සනයිනේ. පොඩි ගතියක් තියෙනවා. මිත්‍රවරුනි 1970 කොළඹ නගර සභාවේ පුරපතිවරයා වුණේ එම් විල්සන් පෙරේරා. පස්සේ විල්සන් මහත්තයා පාර්ලිමේන්තු කටයුතු සහ ක්‍රීඩා ඇමතිවරයා විදියටත් වැඩ කළා. මෙන්න මේ ෆොටෝ එකත් හරිම විශේෂයි. මෙයාලා 1970 දශකයේ හිටපු විශ්වවිද්‍යාල සිසුවියන්. දන්නවද ලංකාවේ පළවෙනි විශ්වවිද්‍යාලය? ලංකාවේ පළවෙනි විශ්වවිද්‍යාලය තමයි University of Ceylon. පටන් ගන්න 1942 දී කොළඹදී. 1970 දශකයේදී මේ විශ්වවිද්‍යාල කීපයකට බෙදුණා. ප්‍රධානම දෙක තමයි University of Colombo සහ University of Peradeniya. ඔන්න ලංකාවේ රේල් පාරවල් හදනවා. 1860 තමයි වැඩ පටන් ගත්තේ. පළවෙනි දුම්රිය ගමන ගියේ 1864. අවුරුදු 4කට පස්සේ කොළඹ ඉඳලා අඹේපුස්ස දක්වා. මේ ගමනේ එහෙම නැත්නම් මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතය වුණේ ඒ කාලේ ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා සර් චාල්ස් හෙන්රි ඩාර්ලින්. මේ ෆොටෝ එකත් ගොඩක් පරණ ෆොටෝ එකක්. 1880 ගණන් වල. එතකොට කැමරාව තිබ්බද? ඔව්නේ. 1827 දී තමයි ලෝකේ පළවෙනි සාර්ථක ඡායාරූපය ගන්නෙ. 1826 දී ප්‍රංශ ජාතික ජෝසප් නිසෆෝ තමයි කැමරාව හොයාගත්තේ. ෆොටෝ එක දිහා බැලුවම අපේ මිනිස්සු ගැන අනේ දුකත් හිතෙනවා. සුද්දන්ට බයෙන් වහල්ලු විදියට වැඩ කරපු කාලයක්නේ. මෙන්න තවත් දුර්ලභ ඡායාරූපයක්. මේක ගන්නේ 1890 දී. කොහේ කියලාද හිතන්නේ? මේ දලදා මාලිගාවේ. තිබහට වතුර දෙන තැන. 1890 දී තින් ටැප් නෑනේ. හිතා ගන්නත් අමාරුයි නේද? මේ දලදා මාලිගයේ පරිශ්‍රය කියලා. මේ සිංහල අධිකාරම්වරයෙක් සහ එයාගේ බිරිඳයි දරුවෝ ටිකයි. මට හිතන විදියට ඒ කාලේ ඇඳපු චිත්‍රයක් වැඩි දියුණු කරලා 1815 දී බ්‍රිතාන්‍යයන් උඩරට රාජධානිය අල්ලගත්තට පස්සේ මෙන්න මේ අධිකාරම්වරු ප්‍රභූවරුන් විදියට බ්‍රිතාන්‍යයන් එක්ක එකතු වෙලා වැඩ කළා. හැබැයි ඉතින් එයාලට රජ කාලේ තිබ්බ බලය නැති වුණා. මෙන්න ෆොටෝ එක. බෙල් බොටම් මැන්ද කාලේ. ලංකාවේ බෙල් බොටම් මැන්දේ 1960-70 කාලේ. 1980 මුල් කාලෙත් ටිකක් තිබුණා. ලෝක ප්‍රකට එල්විස් ප්‍රෙස්ලි, ජෝන් ලෙනන් වගේ ජනප්‍රිය කලාකරුවන් තමයි මුලින්ම මේ විලාසිතාව කළේ. ඊට පස්සේ අපේ නළුවන් තරුණයින් මේ විලාසිතාවට ඒ කාලේ ගොඩක්ම කැමති වුණා, ආදරය කළා, ඇන්දා. අහලා තියෙනද මිත්‍රවරුනි? මේ විලාසිතාවට කියනවා යම් කලිසම් මං එන්නම් කියලා. අපේ පැත්තේ කොල්ලෝ නම් එහෙම තමයි කිව්වේ. මේ 1965 ෆොටෝ එකක්. යටත් විජිත කාලේ. ලංකාව ටික ටික හිමීට ඉස්සරහට එන කාලේ. මෙන්න මේ 1890 ගණන් වල පේන විදියට එළිය තමයි උයාගෙන කන්නේ. බත් කන්නේ නම් කෙහෙල් කොලයක. මේක කතා කරන ෆොටෝ එකක්. දරුව නිදි. මේ ෆොටෝ එක දැක්කම පේනවා පිරිමියාට විශේෂ සැලකිල්ලක්. මෙයා බ්‍රාහ්මණ ආගම ප්‍රචාරය කරන කෙනෙක් වගේ. බ්‍රාහ්මණ ආගම ආවේ ඉන්දියාවෙන්. මිත්‍රවරුනි රජ කාලේ බ්‍රාහ්මණ ආගමට විශේෂ තැනක් තිබුණා. මෙයාලට විවිධ දේවල් ගැන ලොකු දැනුමකුත් තිබුණා ඒ කාලේ හැටියට. කොටින්ම රජවරුන්ට පවා උපදෙස් දුන්නේ මෙන්න මේ අය. බ්‍රාහ්මණ ආගමේ ඉන්න පූජකවරුන්. පස්සේ තින් ක්‍රමයෙන් Hindu ආගම විදියට ටික ටික බ්‍රාහ්මණ ආගම පරිවර්තනය වෙනවා. මේ කවුද? මේ තමයි 1827 ජනවාරි 20 අපේ රටේ ඉපදුණු මහා යතිවරයාණන් වහන්සේ. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි. පුංචි කාලේ නම තමයි ඩොන් නිකලස් ගුණවර්ධන. 1873 දී මාලිගා කන්ද විද්‍යුදීය පිරිවන පිහිටුවන්න මූලික වුණේ
සුමංගල හිමි. පස්සේ මේ පිරිවෙන 1959 දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බවට පත් වෙනවා. 1873 දී කිතුණුවන් සහ බෞද්ධ භික්ෂුන් වහන්සේලා අතර තිබුණු පානදුරාවාදයේ ප්‍රධාන කතිකය වුණෙත් සුමංගල හිමි. බුදුදහම වෙනුවෙන් විශාල මෙහෙවරක් කරපු සුමංගල හිමි අපවත් වෙන්නේ 1911 අප්‍රේල් 29. ඔන්න 1973 දී කොළඹ වෑන් කාර් ලොරි කරත්ත එකට යන කාලේ. ඔන්න පැන්න නේද පාර හරහා ළඟම බස් එකකුත් එනවා. මේ තියෙන්නේ ඩබල් ඩෙකර් බස්. මේවයි ගියපු අය මේ වීඩියෝ එක බලනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. අනික ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලන අය channel එක subscribe කරලා මටත් ලොකු උදව්වක් කරයි කියලා. මෙන්න තවත් පරණ ෆොටෝ එකක්. ලංකාවේ හිටපු බ්‍රාහ්මණ ආගමේ පූජකවරු සහ තවත් කට්ටියක්. ඔය තියෙන්නේ බ්‍රාහ්මණ පූජකයෙක් යාගයකට සූදානම් වෙනවා. හරි. ඔන්න 1935 ධාවනය වුණු කෝච්චියක්. අඳුරගන්න එහෙම පුළුවන්ද මේ කොහෙද කියලා? දන්නවනම් කොහෙද කියලා කමෙන්ට් එකකුත් දාන්න. මේ 1935ම තමයි කොළඹ. ඒ තරම් ජනාකීර්ණ නෑ වගේ. ඒ කාලේ රික්ෂෝ නම් ගොඩක් තිබිලා තියෙනවා. සුදු මහත්තුරුන්ගේ ගමන් බිමන් යන සගය තමයි රික්ෂෝ. අපේ මිනිස්සු තමයි ඉතින් ඇදගෙන යන්නේ. පව් නේද? 1935 දී ලංකාව බ්‍රිතාන්‍යයේ කිරීටයේ යටතේ පාලනය වෙද්දී එදා ලංකාවේ ආණ්ඩුකාරවරය වුණේ සර් රෙජිනල්ඩ් ස්ටබ්ස්. 1935 දී ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ අවුරුදු 21ත් 30ත් අතර පිරිමින්ට සහ කාන්තාවන්ට ඡන්ද බලයක් ලැබුණා. මං ගොඩක් මාස කරන ෆොටෝ එකක් තමයි මේ. ජව සම්පන්න 100 කෙනෙක්. ඒ දවස්වල ඉතින් කොළඹ කරත්තයක් දක්වනවා කියන්නේ ලොකු ගැම්මක් තමයි. ඔන්න බලන්න 1890 දී පිටකොටුව මේ 1970 ගණන්වල සිංහල කාන්තාව ටික පොෂ් වෙන කාලේ. මේ 1900 ගණන්වල තේ කර්මාන්ත ශාලාවක වැඩ කරන අය. මට නම් පේන්නේ කට්ටිය ෆොටෝ එකටම සෙට් වෙලා වගේ. මේ හපුතලේ මුල් කාලේ තේ කොළඹට ප්‍රවාහනය කළේ කරත්තවලින්. මිනිස්සු පුදුම දුකක් තමයි විඳින්නේ නැත්තේ. වැඩේ අමාරු නිසා තමයි රේල් පාරක් හදන්න යෝජනා කරන්නේ. ලංකාවට කෝච්චි ආපු හැටි කරපු සම්පූර්ණ වීඩියෝ එකක් මගේ channel එකේ තියෙනවා. ගිහින් බලන්න. ඒකේ ලස්සන විස්තරයක් තියෙනවා. ඔන්න තේදලු නෙලන කාන්තාව සෙට් එකක්. 1900 ගණන්වල සුද්දගේ කැමරාවෙන් ගත්තු ෆොටෝ එකක්. සිංහල අයට ඒ දවස්වල මොන කැමරාද නේද? මේ කවුද? හැමෝම දන්නවා. සිරිමාවෝ බණ්ඩාරනායක. 1964 දී ලංකාවේ අග්‍රාමාත්‍යවරිය වෙන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක. මේ තමයි අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක අතින් සිරිමාවෝ මැතිනිය අග්‍රාමාත්‍ය පදවිය බාර ගන්න අවස්ථාව. මේ 1970 දී ගත්තු ෆොටෝ එකක්. ගමක පවුලක්. මේ 1960 මනාලියක් සූදානම් කරනවා. සල්ලිකාර පවුලක් වෙන්න ඕන. සල්ලි තියෙන ප්‍රභූ පවුලකට විතරයි ඒ දවස්වල මේ විදියට මගුලකට සූදානම් වෙන්න හැකියාවක් තිබුණේ. මේ ෆොටෝ එකෙත් ඉන්නේ ඒ වගේ යමක් කමක් තියෙන පවුලක්. 1960 දී තමයි මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ. මිත්‍රවරුනි, මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා අමුතු රසයක් ගන්න ඇති කියලා. අදට නවතිනවා ගිහින් එන්නම්.